40 Days with Jesus. අපි දෙවියන් වහන්සේගේ හඬට සවන් දෙනවා වෙනුවට අපේම මුරණ්ඩු හදවතේ රිද්මයට නටන රූකඩ බවට පත් වෙලාද. අදින පළවෙනි කියවීම හරහා දෙවියන් වහන්සේ අපට මතක් කරන්නේ එක් සරල කොන්දේසියක්. මගේ හඬට කීකරු වන්න, එවිට මම ඔබේ දෙවියන් වහන්සේ වන්නෙමි. නමුත් ඛේදවාචකේ නම් එදා සිටි සෙනග වගේම අද අපිත් දෙවියන් වහන්සේට පිටුපා අපේම ආත්මාර්ථකාමී සිතුවිලි පස්සේ දුවන මිනිසුන් බවට පත් වෙලා. දරුවෙක් තමන්ගේ මව්පියන්ගේ අවවාදහක දාලා වර්ධි පාරක ගිහින් ජීවිතේ විනාශ කරගන්නවා වගේ. අපි දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අමතක කරලා අද අඳුරේ අතරමං වෙලා වගේ ඉන්නවා. අදින ලෝක ශුද්ධ සුභාරංචියේ ජේසුස් වහන්සේ තා පැහැදිලිව අනුතුරු ඇඟවීමක් කරනවා. තමාට විරුද්ධව බෙදුණු යම් රාජ්‍යයක් වේද ඒ පාළුවට පත්වනවා කියලා. අද අපේ පවුලේ ඇතුලේ සාමය නැත්තේ ඇයි? අපේ සමාජය ඇතුලේ මේ තරම් වෛරයක් තියෙන්නේ ඇයි? මොකද අපේ හදවත් බෙදිලා අපි එක පැත්තකින් ආගම අදහනවා, අනිත් පැත්තෙන් ක්‍රෝධේ, ඊර්ෂ්‍යාව සහ බොරුව හදවතේ රඳවාගෙන ඉන්නවා. මතක තියාගන්න, දෙවියන් වහන්සේ සමග සිටිනවා යයි පවසමින් අයුක්ති යමුවේ නිහඬව ඉන්නවා නම් ඔබත් ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව සිටින පුද්ගලයෙක්. මැද මාවතක් නැත. එක් ඔබ වහන්සේගේ ආලෝකය තුළ ජීවත් වෙනවා, නැත්නම් අන්ධකාරයට උදව් කරනවා. අද අපි අපෙන් මහමෝ අපේ හදවතේ රජ කරන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද, නැත්නම් අපේම අකීකරුකමද? ඔබ ගොළු කරන, ඔබව අන්ධ කරන ඒ අකීකරුකමේ යක්ෂයා පලවා හැරීමට අදම තීරණය කරන්න. ජේසු පිහිටයි.